රයිට් බලමු. එතකොට මේක නෝර්ත් වෙස්ට් පේපර් එක. ඒ කියන්නේ 2023 වයඹ පළාත. වයඹ පළාතේ ආපු සෙකන්ඩ් ටර්ම් එකට ආපු ක්වෙස්චන් පේපර්. හරි grade 11 අපි ඒක ටික බලමු. බිස්මිල්ලාහ්. ඉස්ලාම්හි විශ්වාසය යන්න අරාබි බසින් හඳුන්වනු ලබන්නේ කෙසේද? ඉස්ලාම් ආගම විශ්වාසය. ලේසි නේද? ඊමාන්. විශ්වාසය කිරීම ඊමාන්. විශ්වාසයේ පදනම් වලට කියන අකීදා. ඉහ්සාන් කියන්නේ අලංකාර ලස්සන කරන්නේ. ඉඛලාස් කියන්නේ පිරිසුදු චේතනාව. රයිට්? ඉස්ලාම් ධර්මයේ ප්‍රධාන නීති මූලාශ්‍ර. ඉස්ලාම් නීති මූලාශ්‍රයන් ප්‍රධාන නීති මූලාශ්‍ර සහය නීති. එතකොට ප්‍රධාන නීති මූලාශ්‍රය කුමක්ද? කිව්වොත් කුර්ආන්. පළවෙනි කුර්ආන්. ඊට පස්සේ සුන්නා. ඊට පස්සේ ඉජ්තිහාද් ඉජ්මා කියාස්. හරිද? රයිට්. එතකොට ප්‍රධාන නීති මූලාශ්‍ර කියලා ඇහුවොත් කුර්ආන් සුන්නා තමයි. දැන් දෙකම තියෙන නිසා අපි කුර්ආන් එකට යන්නේ. හරිද? දැල්වෙන ගින්දර සැනසුම ලබා දෙන ශීතල වූ සිද්ධියට සම්බන්ධ අභිතුම. හරිද? ගින්දර සීතලක් බවට පත් වෙන්නේ ඉබ්‍රාහීම් නේස. ගින්දර සීතලක් බවට පත් වෙන්නේ ඉබ්‍රාහීම් අලයිහිස්ලාම් තුමාණන්ට තමයි. හරිද? එතකොට එතනදී එයා ගින්නට විසි කරපු වෙලාවේදී ආ කරපු දුආ එක සම්බන්ධව පාර්ට් 1 එකේ පාර්ට් 2 එකේ අහන්න පුළුවන්. හරිද? ඒ පහසඳන් දුආ වලින් ඉබ්‍රාහීම් අලයිහිස්ලාම් තුමාණන් ගින්නට විසි වෙලාවේදී මොකද කිව්වේ? හරිද? right. ජාහිලියා කාලේ අල් කුර්ආනයේ ඉදිරියේ කවි කීම වැළකී සිටි කවියා. ලබීත් තමයි මට කවි කියන්න බෑ කියලා වැළකීලා හිටියේ. වලීද් තමයි ප්‍රකාශයක් කරේ. මේ වගේ මිහිරි දෙයක් මම කියන්නේ මගේ ජීවිතේ දැකලා නැහැ කියලා ප්‍රශංසා කරේ අබූ ජහල් ගාවට කියලා. ඉම්රාඋල් කයිස් කියන්නේ සබෝල් මුඅල්ලකාත්. කබතුල්ලා වෙන්නලන ලද සබෝල් මුඅල්ලකාත් වල එක්කෙනෙක් තමයි ඉම්රාඋල් කයිස්. right. අල් කුර්ආන් කතිකාචාර්ය වරුන් හඳුනු ලබන්නේ අල් කුර්ආන් එකේ කතිකාචාර්ය කියන්නේ අල් කුර්ආන් විග්‍රහ ලියපු කට්ටිය. මුෆස්සිර්. අල් කුර්ආන් විග්‍රහ ලියපු කට්ටිය මුෆස්සිර් වරු. හදීස් විග්‍රහ කරපු කට්ටිය මුහද්දිස් වරු. ෆකීහ් වරු කියන්නේ නීති ශාස්ත්‍රයේ කට්ටියට. මුජ්තහිද් කරන්නේ ඉජ්තිහාද් මුජ්තහිද්. නබිවරුන් විසින් පෙන්වනු ලැබූ ආශ්චර්ය ගුණ. නබිවරුන්ගේ ආශ්චර්ය කියන මොජිසාත්. අයි නුබුවාත් කියන නබිත්වයේ රිසාලා කියන නබිත්ව පණිවිඩයට රයිට් රිසාලත් එක ලැබුණු කට්ටිය රසූල් වරු. කරාමත් කියන්නේ වලී වරුන්ට ලැබෙන ආශ්චර්ය. රසූල් වරයා නුබලාට දුන් දෙය පිළිගනු. නබිතුමා ඔබට ලබා දුන් දේ පිළිගනු කියන්නේ කුර්ආන් හකීකේ සහාබාරුන්ගේ වාක්‍ය හදීස් වලී වරුන්ගේ වාක්‍ය. රසූල් වරයා නුබලාට දුන් දේ පිළිගනු කියන්නේ කුර්ආන් වාක්‍ය. හදීස් එක්රස් කිරීමේ මෙහෙවරෙහි වගකීම් බාරව සිටින මාදරය. හදීස් එක්රස් කිරීමේ වගකීම් බාර වෙන්නේ ඉමාම් සුහරි, ඉමාම් ශිහාබුද්දීන් සුහරි, ඉමාම් සුහරි මහතා තමයි උමර් බින් අබ්දුල් අසීස් රහිමහුල්ලාහගේ කාලයේදී බාරව ඉන්නේ. ව්‍යාජ හදීස් යනු මවුදු හදීස්. හරි ව්‍යාජ හදීස්, බොරු හදීස්. රයිට්. බුද්ධිය පදනම් කරගෙන බිහි වූ අකීදා කණ්ඩායම. බුද්ධිය පදනම් කරගෙන බිහි වෙන්නේ මොතසිලා කණ්ඩායම. රයිට් මොතසිලා කණ්ඩායම තමයි බුද්ධිය සීමාව ඉක්මවලා බිහි වූ කණ්ඩායම. ෂියා කියන්නේ දේශපාලන පදනම් බිහි වූ කණ්ඩායම. ජබරියා කියන්නේ කලාකද්දර එකේ මතවේද වෙලා බිහි වූ කණ්ඩායම. රයිට්. අල්ලාහ හා කලාකද්දර පිළිබඳ කරුණු අඩංගු අකීදා මාතෘකා. අල්ලාහ ඒ කියන්නේ විශ්වාස කළ යුතු කාරණාව කොටස් හතරකට ඉමාම්වරු බෙදෙනවා. අල් ඉලාහියාත් අල්ලාහ කලාකද්දර ඉලාහියා. නුබුවාත් නබිවරුන් රසූල්වරුන් ආගම් පිළිබඳ විශ්වාසය. සමයියාත් පරලෝක පිළිබඳ විශ්වාසය. රූහානියාත් රූහ් මලායිකාවරු ජින්වරු පිළිබඳ විශ්වාසය. ආගමික විශ්වාස නැමැති තත්වයේ හඳුන්වලා ගන්න. ආගමික විශ්වාසයක් නැහැ කියන්නේ ඉල්හාද්. අදේ විශ්වාස. කලියුතාව. රිද්දත් කියන්නේ ආගම ප්‍රතික්ෂේප කිරීම. ආගම හැර යාම. ප්‍රතික්ෂේප කිරීම ආගම හැර යාම රිද්දත්. කුෆර් ප්‍රතික්ෂේප කිරීම. ශිර්ක් අල්ලාහ් ආදේශ කිරීම. වුදු කිරීමට අනිවාර්යයෙන් භාවිතා කරන ශරීර අවයවයක් කරන. වුදු කරන්නේ කොහොමද? අපි දැන් මූණ, අත, හිස මසව කරනවා කකුල. එච්චරයිනේ. ඒතකොට එකයි මූණ හොදන්න ඕන කප් දෙකයි හිස මසව කරන්න ඕන 3 කකුලත් එක්ක 4. ඒක අනිවාර්යයි. අනිත් ඒවා අනිවාර්යනේ අපිට සුන්නත් වූ දේවල් දැන් කන හොදනක සුන්නත්. තයමම් කිරීමට භාවිතා කරන අවයවයන් විතර. තයමම් කරන්න භාවිතා කරන අවයව මුහුණයි අත විතරයි. මුහුණ දෙක විතරයි. රයිට්. අපි දැන් යා කරන්න තියෙන්නේ
නිසාබ් කියාම් මිනා සුජූද් නිසාබ් ඉහත සඳහන් වචන වලින් හජ් ඉටු කිරීම සම්බන්ධ වචන. නිසාබ් කියන්නේ සකාත් එක සම්බන්ධයි. කියාම් කියන්නේ සලාතය. මිනා හජ් එක. එතන මිනා එනවා සුජූද් සලාතය. තවාෆ් කියන්නේ හජ් එකත් එක්ක සම්බන්ධයි. සයු හජ් එකත් එක්ක අරෆා. එතකොට B E D F B D E F කියලා තුන්වෙනි ආන්සර්. මැවුම්කරුවා යන අර්ථය ලබා දෙන අල්ලාහගේ අලංකාර නාමය. අල් ખાලික්. ખાලික් කියන්නේ මැවුම්කරු. රහීම් කියන්නේ ආදරවන්ත. රාසික් කියන්නේ රස්සාක් අපි ලබා දෙන්න. මාලික් කියන්නේ පරිපාලනය කරන. පහත සඳහන් 17. පහත සඳහන් වගුවේ සමහර නබිවරුන්ගේ නම් හා ආශ්චර්ය තියෙනවා. මූසා අලයිහිස්සලාම් තුමාණන් හැරමිටිය නායකු වී. ඊසා අලයිහිස්සලාම් තුමාණන් මලවුන්ට පණ දීප. B C A දාවුද් අලයිහිස්සලාම් තුමාණන් යකඩ මලක් කිරීම. B C A. තර්තිබු තිලාවා කියන කුර්ආන් පහළ වූ පිළිවෙල. තර්තිබ් නුසූල් කියන්නේ කුර්ආන් පහළ වූ පිළිවෙල. තර්තිබු තිලාවා කියන්නේ කුර්ආනය ගොනු කර පිළිවෙල. පාරායනය කර පිළිවෙල. ගොනු කළ පිළිවෙල. පාරායනය කරන පිළිවෙල. තර්තිබු තිලාවා. right. මුආවියා රලියල්ලාහු අන්හු තුමාගේ නායකත්වයෙන් නාවික හමුදාවක් බිහි කළ ඛලීෆාවරයා. උස්මාන් රලියල්ලාහු තුමාගේ කාලයේදී මුආවියා රලියල්ලාහුගේ නායකත්වයෙන් තමයි නාවික හමුදාව ගොඩනගන්නේ. හමුදාවක් බිහි කරේ ගොඩනැගුවේ. right. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලමට වහී පහළ වූ හිරා ගුහාව. අපි දන්නවා හිරා ගුහාව පිහිටි කන්දහන්. හරිද? එතකොට කන්ද ඇවිල්ලා ජබල් නූර් කන්දේ තමයි හිරා ගුහාව තියෙන්නේ. ඊළඟ පාසඳහන් වැකී වෙත අවධානය යොමු කරන්න. ඊතඳන් වැකී වල සකාත් සම්බන්ධව නිවැරදි වැකී. සකාත් සම්බන්ධව නිවැරදිය. සකාත් අනිවාර්ය වෙන භාණ්ඩ මේ වගේ ආව ටික් කර යන්න. කියව. සකාත් අනිවාර්ය වෙන භාණ්ඩ අනුව නිසාබය වෙනස් වේ. ඒක හරි. භාණ්ඩ නිසාබ වෙනස් වෙනවා. වහල් වලට සකාත් අනිවාර්ය වැරදි. වහල්ට සකාත් අනිවාර්ය නැහැ. වහල්ට සකාත් දෙන්නත් බෑ. සකාතේ සාමූහික වගකීමකි. හරි නිවැරදි. සියලුම භාණ්ඩවල 100ට 2.5ක් සකාත් ලබා දී යුතුයි. වැරදි. ඒ භාණ්ඩ වලට සකාත් දෙන්නොත් කොච්චරක්ද කියලා එන්නේ. එතකොට AB විතරයි හරි. AB විතරයි. ඔටුවන් 5 දෙනෙකු සකාත් දී යුතු ප්‍රමාණය. ඔටුවන් 5 දෙනෙක් නම් එක් එළුවෙක් දෙන්න. එක් එළුවෙක්. එක් එළුවෙක් දුන්නා. පහට වැඩි වුණා. පහට 1යි 10ට 2යි 15ට 3යි 4ට 4. 25ක් යනකොට එක් ඔටුවෙක් දෙන්න. ඔටුවෙක් දෙන්න ඕන. ඔටුවා සම. නබිතුමාගේ පැවසීම අනුව පහ සඳහන් කුමන මස්ජිදේ ඉටු කරන සලාතයකට සලාත් ලක්ෂයක් ඉටු කළාට සමාන වෙනවා. සලාත් ලක්ෂයක ඒ පින් ලැබෙන්නේ මස්ජිදුල් හරාම්. මස්ජිදුල් හරාම් එකේ ඉටු කරා. මස්ජිදුල් අක්සා නම් 1000යි මස්ජිද් 9 වෙනම් 500යි. නබිතුමා විසින් අල්ලාහ් පැවසූ බව පවසන හදීස් පහත් සඳහන් කුමන වර්ගයේද? අල්ලාහ් පැවසුවා කියලා නබිතුමා කිව්වත් ඒකට කියන්නේ හදීසුල් කුදුසි. හදීසුල් කුදුසි. අල් කුර්ආන් පවසන අන්දමට සකර් නම් නිරේ කාටද කිව්වොත් සලාතය ඉටු නොකරපු කට. සලාතය ඉටු නොකරන මේක යාට තමයි සකර් නිරය. ඉහත සඳහන් තීරු දෙක යා කරන්න ඕන. මූසා නබිතුමා ඊසා මේක ආය හැරලා ඇවිල්ලා තියෙනවා නේද? කලිනුත් ආවා. ආය බලන්නේ නැහැ. ඉජ්තිහාදය පදනම් කරගෙන බිහි වූ කලාව. ඉජ්තිහාදයක පදනම්ව බිහි වූ කලාව තමයි අපි කියනවා ෆික්හ් කලාව. ෆික්හ් කලාව. ඉමාමුල් ආලම් යන විශේෂ නමින් හඳුන්වීමව. ඉමාමුල් ආලම් කියන්නේ ඉමාම් අබූ හනීෆා. ඒ වගේම ඉමාම් මාලික්, ඉමාමුල් මදීනා. ඉමාම් ශාෆි රහිමුල්ලාහට කියනවා ඉමාමුල් කුරේෂ්, ආලිමුල් කුරේෂ්. ඉමාම් ශාෆි තුමාගේ ඉපන්ස්ථාන. ඉමාම් ශාෆි තුමා ඉපදෙන්නේ ගාසා. පලස්තීනයේ ගාසා තීරයේ. ඛලීෆා අලි රලියල්ලාහු අන්හු තුමාගේ සුවිශේෂ නාමය. අලි රලියල්ලාහු අන්හු තුමාට විශේෂ නමක් තියෙනවා සයිෆුල්ලා. right? අසදුල්ලා. සයිෆුල්ලා නෙමෙයි අසදුල්ලා. සයිෆුල්ලා කියන්නේ ඛාලිද් ඉබ්නු වලීද් අසදුල්ලා. right? ජාමිල් කුර්ආන් කියන්නේ උස්මාන් රලියල්ලාහු. ඛලීලුල්ලාහ කියලා කියන්නේ ඉබ්‍රාහීම් අලයිහිස්සලාම්ගේ විශේෂ. right? කලීමුල්ලාහ කියන්නේ මූසා අලයිහිස්සලාම්. පහසඳහන් පදවලදී නියම විරුද්ධ පදයේ පෙන්වන වචන මාලාව. අඛලාක් හසනා වකාබුල් අඛලාක් සමාන පද. තෞහීද් ශිර්ක් මේකට විරුද්ධ පද. තෞහීද් ශිර්ක්. තෞහීද් දෙක ඒක දේවාදය ශිර්ක් සමානයි. නුබුවත් රිසාලා ඒ සමාන යන්නේ. යවමුල් කියාමා යවමුල් හිසාබ් දෙකම සමානයි.
right? Khalifa Umar radiyallahu anhu. Khalifa Umar radiyallahu anhu තුමා සහ හා ක්‍රිස්තු භක්තිකයන් අතර සිදු උමර් ශාසනය අත්සන් කළ ස්ථානය කුදුස්. ඒක තමයි අත්සන් කළ කුදුස් එකේ. right. කුදුස් කියන්නේ මස්ජිදුල් අක්සා තියෙන ස්ථානය. තස්කියා යන්නේ අර්ථය. තස්කියා කියන්නේ චිත්ත පාරිශුද්ධ. චිත්ත පාරිශුද්ධය තමයි තස්කියා කියලා කියන්නේ. දේව භක්තිය කියන තක්වා, පව් සමාව කියන්නේ තවුබා, පිළිවෙස් සුරකීම කියන්නේ වරා. මොමින් වරේක උට කළ යුතු වගකීම් අතර ඉබාදා ඉමාරා අඩංගු ඊළඟ වගකීම. ඉබාදා ඉමාරා ඛිලාෆ්. ඊළඟ එක තමයි ඛිලාෆ් අත. ෆරදු අයින් යනු. ෆරදු අයින් කියන්නේ සියලු පුද්ගලයන්ට පුද්ගලික වගකීම. සාමූහික වගකීම කියන්නේ ෆරදු කිෆායා. ෆරදු කිෆායා. සසඳා බැලීම සම්බන්ධව නීති මාර්ගුලාශ. සසඳා බැලීම කියන්නේ කියාස්. ඉජ්මා කියන්නේ ඒකමතික තීරණය. කියාස් කිය සසඳා බැලීම. right. ඊළඟ. හජ් හා උම්රා අතර ප්‍රධාන වෙනස. හජ් එකයි උම්රා අතර ප්‍රධාන වෙනස අරෆා. අරෆා තමයි ප්‍රධාන වෙනස. ඊළඟ කුතාබුල් වහී යනු. කුතාබුල් වහී කියන්නේ කුර්ආනය ලියපු කට්ටිය. වහී වනපොත් කළ අය නෙමෙයි. වහී ලේඛනගත කළ අය. කුර්ආන් එක වහී එක වනපොත් කළ අය කියන ආෆිල්වරු. අශරත උබෂරා. අශරත උබෂරා කියන්නේ ස්වර්ගයට සුභාරංචි ලැබුව අය. ස්වර්ගයට යනවා කියලා සුභාරංචි ලැබුව අය. පළමු ඛලීෆාවරු 4 දෙනා ඛුලෆා රාෂිදුන්. right. 40. පාත සඳහන් අය අතර zakat ලැබීමට සුදුසුකම් නොමැති අය. zakat ලැබීමට සුදුසුකම් නොමැති අය. ඒක නොමැති කණ්ඩායමක් ඉන්නවා. බනු හාෂිම් බරු. රසූලා පරම්පරාවට දෙන්න බෑ. රසූලා භාර්යාව නුම්මාල් මුමිනින යන. මහතුල් මුමිනින වරියන්. රසූලා භාර්යාව. එයාලට දෙන්න බෑ. ඒ වගේ වහලුන්ට නැහැ. zakat දෙන කෙනාගෙන් යටතේ යැපෙන කට්ටියට නැහැ. පෝසත් අයට නැහැ. හරිද? එවැනි අයට zakat දෙන්න බෑ. මුස්ලිම් නොවන අයට zakat දෙන්න බෑ. හරි? ඒ අය තමයි අහන්නේ මේ පාර්ට් 2 වල අහන්නත් පුළුවන්. zakat ලැබීමට සුදුසුකම් නොමැති අය කියලා අහන්නත් පුළුවන්. හරිද? ඒක මේක තමයි පාර්ට් 1 එකේ එන question ටික. right.